රාංචෝ 4 දෙනෙක්. 4 දෙනෙක් ඉන්නවා මට පේන්න නම්. ඒ 4 දෙනා ඉතින් මේ වැව් පිටියේ තියෙන තනකොළ කනවා. මේ පාවු ඉතින් එයාට බොන්නත් වතුර නෑ ඇත්තටම. අපේ නම් මේ ලිඳක් තියෙනවා. ඒ ලිඳෙන් අපි සත්තුන්ට වතුර දෙනවා. මේ කට්ටියට ඉතින් කවුද වතුර දෙන්නේ නේ? ඔන්න බලන්නකෝ. එයාලා. මම නම් හිතන්නේ මුව රංචුවක් විදිහට ඉන්නේ මෙයාලා. මේ තව ලොකු සත්තුත් ඇති. මොකද මේ අපි සමහර දවස් වලට එනකොට මෙයාලගේ මේ අර අං තියෙන මේ අඟමුවා කියන්නේ එයාලා හැම මේ වතුර බීලා සමහර විට මෙතන මේ තනකොළ කකා ඉඳලා දුවනවා. මේ ටිකක් ඈත ඉඳන් වීඩියෝ කරන්නේ ළඟට ගියොත් එයාලා දුවනවා. මේ තිත් තියනවා ලස්සනයි. ඒ 3-4 දෙනාම එක රංචුවකට වගේ කන්නේ. ඈතින් නෙමෙයි ඉන්නේ. ඔයාලට පැහැදිලිව නම් පේන්නේ නැද්ද දන්නෙත් නෑ. මේ මීට වඩා ළඟට නම් යන්න බැරි වෙයි කියලා මට හිතෙනවා. ඒකයි මම මේ මෙතන ඉඳන් වීඩියෝ කරන්න හිතුවේ. ඉතින් වැස්ස නැත්තම් මොන වගේ තත්ත්වයක් උදා වෙයිද? ලොකු ප්‍රශ්නයක්. එහෙම නැත්තම් මේ සත්තුන්ට මේ වතුර ගෙනල්ලා හරි මොකක් හරි ඉතින් විසඳුමක් දෙන්න වෙනවනේ. නැත්තම් සමහර විට අර මේ අපේ මහවිලච්චියේ ලොකු මහවැවට ඒක නම් මේ හිතෙන්න තියා හෙල්ලෙන්නේවත් නැති කොච්චර බෑවිල්ලක් ඇල්ලුවත් මේ ඒක තමයි අපේ සම්පත. ඉතින් මේ වගේ කුඩා වැව් ගොඩක් තියෙනවා අපේ මේ විලච්චියේ. මේ බලන්න මේ නෙළුම් සේරම වේලිලා මේ ඔය නෙළුම් සේරම වේලිලා කර වෙලා තියෙන්නේ. ඉතින් මේ මලක් දකින්න තියෙන්නේ මේ කලාතුරකින් තැනක. ඔන්න එක මලක් තියෙනවා මේ කෑල්ලට. ඉතින් වෙනදා දැකපු ලස්සන නෑ දැන්. සේරම මේ නැති වෙලා තියෙන්නේ. රාංචෝ කනවා ඉතින්. තව එයාලට තව කොච්චර කාලයක් මේ විදිහට ඇහිඳ කන්න වෙයිදනේ. තනකොළ ගහ දෙක ඇහිඳගෙන කනවා ඉතින්. අපේ සත්තුන්ට නම් අපි කන්න ගෙනත් දෙනවා යාළුවනේ. හැමදාම අරන් එනවා. මේ ඉතින් අර අමතරව තමයි මෙතන ගැට ගහන්නේ. මේ ගැට ගහනවා නෙමෙයි අලිවටත් දාලා කුටු කරලා තියෙන්නේ යාළුව. මේ වැවේ භාගයකටවත් වඩා අපි මේ අලිවට දාලා තියෙන්නේ. එතකොට මෙයාලා ඇවිද කනවා ඉතින්. මේ අපේ සත්තු ගොඩක් ඉන්නවා. එයාලට ඉතින් මේ කියන්නේ වේල් 3ක් විදිහටම ගෙනත් දෙන්න අමාරුයි මේ දවස්වල මේ තනකොළ නැති නිසා. අන්න බලන්න. ටිකක් ළඟට ගිහින් බලමු. යයිත් දන්නෙත් නෑ ඉතින්. එයාලා මේ හොඳට හැබැයි කන් දීගෙන ඉන්න සත්තු නේද? බලමු ටිකක් ඉස්සරහට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. මන් දිහා බලනවා. කනවා මන් දිහා බලනවා කනවා. යයිත් දන්නේ ඉතින්. ගියොත් මගේ වෙලාව කියලා හිත හදා ගන්න.
දුවනවා. ඔන්න යන 4ක් ඉන්නවා 4. එහෙනම් ඔන්න යාලත් යනවා. පේනනේ තිත් තියෙනවා. අපේ මේ සත්තු ටික මෙහෙට ළඟට එනවා. ඒක තමයි මෙයාලා මේ ඈත් වෙන්නේ. ඔන්න බලන්නකෝ එකමුතුකමනේ. සත්තු හුඟක් එකමුතුයි. මිනිස්සු වගේ නෙමෙයි. මිනිස්සු සමහර කට්ටිය ඉන්නවා එකමුතු. ඒ වුණාට මේ සත්තු ගොඩාක් එකමුතුයි. ඔන්න එයාලා යන්න හදන්නේ. අන්තිම කෙනත් අන්න ආයෙත් එළියට එනවා. හරි. එහෙනම් යාළුවනේ ඔයාලට බුදු සරණයි. ආයෙ දවසක ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපිට වැස්ස ලැබෙන්න කියලා ඉතින් ප්‍රාර්ථනා කරන්න මේ කට්ටියට. ඔය උඩත් යනවා බීමත් යනවා. සත්තුන්ට වතුර නැහැ. ඒ නිසා ඇසල පොයටවත් මේකට හයිය